මම කලින් ලොග්ගේදී ඔයගලන්ට වාහන part 1 එක මේ වීඩියෝ එකේ part 1 වීඩියෝ එකේ මම ඔයගලන්ට වාහන වගේ පෙන්නුවා. ඒවා ටිකක් high end quality එකේ තියෙන වාහන. කියන්නේ high end කියන්නේ ටිකක් මිලෙන් අධික තත්ත්වයේ තියෙන වාහන. ඉතින් මම මේ පාර මේ vlog එකේදී ඔයගලන්ට පෙන්වන්න යන්නේ සාමාන්‍යයෙන් අපිට affordable විදිහට තියෙන එහෙම නැත්නම් budget වාහනය. ඉතින් මේ තියෙන NCG බස් එකක්. ඉතින් මම මේකත් මේ වීඩියෝ එකට ඇතුළත් කරා. right අපි දැන් ඉන්නේ NCG ලංකාවට ගෙන්නන මේ යුටෝන් බස් එකේ. ඉතින් මේක තමයි ලංකාවට එන අලුතෙන්ම එන බස් එක. මේක ඇත්තටම හරිම කම්ෆර්ටබල් ගතියක් තියෙනවා මේ සීට්ස් වල උනත්. මේ අපිට ඉඳ ගන්න පුළුවන්. මේ තියෙන මේ ලෙග්ස් තියනත් කැලලක් තියෙන වෙනම. AC එකක් හරිම කූල්. ඉතින් මේක දැන් අර අපි අර හිතන ඕඩිනරි බස් එක නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම දැන් අර තාක්ෂණයෙන් ඉදිරියට ඇවිල්ලා ඔක්කොම ගැජට් ටික වෙනස් වෙලා තියෙන්නේ. මේ ඔක්කොම මේ එයා කන්ඩිෂන් මේවනේ. ඌව ටික තියෙන්නේ. මේ සීට් නම්බර් එක පවන් තියෙනවා. මෙතනින් ගහලා මේක made in China මං හිතන්නේ. made in China බස් එකක්. අපි ඉඳගෙන බලමු කොහොමද මේ කම්ෆර්ටබිලිටි කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සීට් එකට අපි ඉඳගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට කකුල තියන්න, ලෙග් එක තියන්න. යන්න මල්ලි. මේ වෙනම ස්පේස් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට තියාගෙන හොඳට මේ විදිහට හේතු වෙලා මෙන්න මේ විදිහට ආම් රෙස්ට් එකක් තියෙනවා. සිනවන්න. ඔව්. අන්න ඒ විදිහට තියෙන්නේ. මේ විදිහට හේතු වෙලා හරිම සුව පහසු විදිහට තමන්ගේ ගමන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සීට් නොත් හරිම කම්ෆර්ටබල් විදිහට මේගොල්ලන් මැනුෆැක්චර් කරලා තියෙනවා. එන්න. මේ ඇත්තටම කියනකොට මේක බස් එක නම් හරිම කම්ෆර්ටබල් විදිහට මෙතන මේ රීඩින් ලයිට්ස් උත් තියෙනවා. විදිහට තියෙන්නේ. බැටරි බැරුවේ තා. මේ රීඩින් ලයිට්ස් මෙතන තියෙනවා. ඒවා දැන් ඔන් වෙන්නේ නැහැ. ඉතින් තමයි තියෙන්නේ. මෙන්න මේක තමයි සම්පූර්ණ බස් එකේ සීට් එක තියෙන්නේ. හරිම කම්ෆර්ටබල් විදිහට කොයි දිනවල. ඔව් පිටිපස්සම සීට් ස්ටේ එකක් තියෙන්නේ. හරිම කම්ෆර්ටබල් විදිහට තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. සැප යායක් මෙද ඉන්නවා වගේ ඇගිල්ම දැනෙන්නේ. හරිද? ඒක තමයි අලුත්ම බස් එක. NCG ලා ගෙන්නන්නේ යුටෝන් බස් එක. TV එකක් තියෙනවා. මේ තමයි ඩ්‍රයිවිං ඒරියා එක. මෙන්න මේ තමයි ඩ්‍රයිවිං ඒරියා එක තියෙන්නේ. මේ මැසිව් වින්ඩ් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඔක්කොම ඩ්‍රයිවර්ට ගෙයින් බ්ලයින්ඩ් ස්පොට් ගොඩක් උඩින් අඩු කරලා තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. සෝනි බයි. මේ බස් එක. මේක මැනුවල්. මේ විදිහට තමයි තියෙන්නේ. මං කියන්නේ මේක ඩිරෙක්ට් එකක් වෙන්නේ නේ. මුන්දේම හරියනවා මේ විදිහට වෙන්නේ. ඉක්විෂන් CCTV කැමරාවකුත් එක්ක තමයි මේ බස් එක එන්නේ. මෙතන මේ view එක තියෙන මේක ඇරියොත් එහෙම ලස්සනට පේන උඩ ගෑන. ෆ්‍රිජ් එකකුත් තියෙන ෆස්ට් එඩ් බොක්ස් එකක් තියෙනවා. මෙතන මත විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා මේ charging මේ ෆෝන් charging ports තියෙනවා. එක සීට් එකකට දෙක තියෙනවා. උඩ සීට් දෙකකට charging ports හතරක් තියෙනවා. දැන් දෙක. මේ යුටෝන් බස් එකේ කියන්නේ විතර. right මෙන්න මේ විදිහට තමයි budget friendly budget king ඇතුළ තමයි දැන් අපි ඉන්නේ. මේ වෙන මොකක්වත් නෙවෙයි Nissan Magnite. ලක්ෂ 80 ඉඳන් 85 ඉඳන් රේන්ජ් එකට මේකේ මොඩල්ස් එනවා. මේක ඇවිල්ලා කෙලින්ම budget king කියන එක. දැන් මම ස්ටාර්ට් කරා. මේ විදිහට තමයි ඉන්නේ. මේක තමයි ලංකාවේ මම හිතන වාහන වලින් දැන් බ්‍රෑන්ඩ් නිව් ආපු එකකින් ගණන් අඩුම වගේ තලයේ තියෙන එකක්. මේක මොඩල්ස් තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. මේක අපිට අර ගණන්ගේ බජට් ෆ්‍රෙන්ඩ්ලි වගේම එක හිතද්දීම අපිට මේ සන්රූෆ් ගැන එහෙම හිතන්න අමාරුයි. දැන් සන්රූෆ් එක මේක ලබා දීලා නැහැ. මේ දින උඩ නිකන් ෆ්ලැට් තියෙන්නේ කොට මෙන්න මේ විදිහයි. මම හිතුවේ මේ වගේ ස්පෝර්ටි ෆීලිං එකක් මේ මැග්නයිට් එකකින් එයි කියලා ඇත්තටම හිතුනේ. ඔව් හෑන්ඩ් බ්‍රේක්ස් තියෙන අපේ නෝමල් එක. අපිට මේ හරි හાર્ඩ් ප්ලාස්ටික් දීලා තියෙන්නේ. මේක නම් මොකක් හරි ස්ට්‍රෙචින් එකක් දීලා තියෙනවා නේ මෙතන. දැන් දිගටම ස්ට්‍රෙචින් එකක් තියෙන්නේ AC එක දාලා. ඔව් මේ හරි මේක ප්ලාස්ටික්. මේ අපිට සන් රූෆ් එකක් බලා ගන්න හම්බෙන්නේ. කැමරා එකක් තියෙනවා මේ. ඔව් 360 view ගන්න පුළුවන්. ඒ විදිහට තියෙනවා. ඇත්තට මේ වගේ බජට් වාහනයකින් අපිට බලාපොරොත්තු වෙන තියෙන ඔක්කොම ටික බලලා දීලා තියෙන්නේ. ඒක නේද කියන්න පුළුවන්.
මේ විදිහට තමයි තියෙන්නේ ලස්සනට පොදු නියමටම තියෙනවා මේ පිටිපස්ස ඔයාලට පේනවාද ඒ පොදු ස්පේෂියස් ගතිය තියෙනවා මේ විදිහට තමයි තියෙන්නේ ඩ්‍රයිවර්ගේ පැත්තෙන් බලපුවම ඩ්‍රයිවර්ට ෆීල් වෙන්නේ මෙන්න මේ විදිහට කාර් එක මේම මට නම් දැන් හිතනවා 100ට පාගලා කඩාගෙන ඕවර්ටේක් කරගෙන ඒ වගේ ෆීලිං එකක් දෙලා තියෙනවා මම හිතනවා හැබැයි මෙතන මේ ආම් රෙස්ට් එක තව චූට්ටක් ඉස්සරහට ආව නම් චුට්ටක් කම්ෆර්ටබිලිටි එක වැඩි වෙයි ඒ වුණාට එතන ඒගොල්ලන් ඉඩ දීලා තියෙනවා මෙන්න කප් හෝල්ඩර්ස් දෙක ඒකත් හැබැයි පොද වැඩක් අටුව කඩලා පුටුව හදලා නැහැ මෙතන දෙකම එකවර හදලා තියෙන ඒකන්ද පොද වැඩක් මේ විදිහට තමයි තියෙන්නේ ඩ්‍රයිවර්ගේ සයිඩ් එක ඉඳන් බලද්දි පැත්ත බලද්දි මේ විදිහට පේන්නේ මෙහෙම මේ විදිහට තමයි පේන්නේ මේ විදිහට තමයි තියෙන්නේ මේ විදිහට තමයි මේක AC කන්ට්‍රෝල් පැනල්ස් තියෙන්නේ රයිට් අපිට මේ කූල් ක්ලයිමේට් එක වෙනස් කරන්න පුළුවන් ඒ විදිහට තමයි තියෙන්නේ මේවත් ඔක්කොම නේ ඒ ඔක්කොම ලස්සනට තියෙන්නේ මේ විදිහට තමයි පැනල් එක තියෙන්නේ මේ එහෙනම් අපි තව කාර් එකක් නගලා බලමු වයිබ්‍රේෂන් එකක් තියෙනවනේ වයිබ්‍රේෂන් එක ඇතුළේ චුට්ටක් දැනෙනවා වයිබ්‍රේෂන් එක අනික කාර් වලට චුට්ටක් වයිබ්‍රේෂන් එක ඇතුළේ චුට්ටක් දැනෙනවා ඇල්ටෝ එක තමයි හැබැයි 80 ගානට මේක දින හන්ද හැබැයි රීසනබල් නේ ඔව් ඒකන්ට ප්‍රයිස් එකට රීසනබල් ඇත්තටම රීසනබල් මේ හොඳයි අපි නම් තව මේ අගෙන අරගන්න තව කාර් එකක් බලමු එහා පැත්තේ ෆ්‍රොන්ක්ස් එක තියෙනවා ඒ තව බජට් ලොක් එක තමයි අපි ඒත් ගිහින් බලමු යා තමා තියෙන්නේ Suzuki Fronx මේක තවත් බජට් ලොක් එක අපි මේක ස්ටාර්ට් කරලා බලමු ආයෙ තමයි අපි මේක ස්ටාර්ට් කරලා බලමු මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ප්‍රෙස් බටන් එක බ්‍රේක් එක පාගලා ස්ටාර්ට් කරලා බලමු රයිට් මෙන්න මේ විදිහට තමයි ස්ටාර්ට් වෙන්නේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් එන්නේ මෙතන Suzuki කියලා ඔන්නනවා මේ විදිහට තමයි ඕවරෝල් මේ ඩෑෂ්බෝඩ් එක තියෙන්නේ හරිම ප්‍රෙස්ටීජ් ලුක් එකක් තියෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙන මේක ඔක්කොම ප්ලාස්ටික් හැබැයි මේවත් හાર્ඩ් ප්ලාස්ටික් හැබැයි ඉතින් ලක්ෂ 108යි ඒ කියන්නේ කෝටියයි ලක්ෂ 8ක මුදලකට අපිට මේ ෆ්‍රොන්ක්ස් එක ගන්න පුළුවන් මේ ඉතින් 360 view එකක් අපිට හම්බ වෙනවා මේ ඉතින් මේ ඉස්සරෙන් ළමයි යනවා ඒ අය පෙන්නනවා මේ සන් කර මේ 360 view එකක් මේ මෙතනින් අපිට පෙන්නනවා මේක ඇවිල්ලා ලක්ෂ 108ක වැඩි සුළු මුදලකින් ඔකරන්න ගන්න පුළුවන් ලක්ෂ 105ට උනත් ගන්න පුළුවන් එහෙම තියෙනවා ඔව් ෆුවල් එකොනොමි එක අපි දන්නේ ට්‍රැෆික් එක දන්නේ නැහැ ඒකනේ කේස් එක 1000cc එන්ජින් එකක් තියෙන්නේ මේ විදිහට තමයි තියෙන්නේ මේ ෆුල් ගේජ් එක පෙන්නනවා මේ කිලෝමීටර් 44 දුව වාහනයක් මේ අපි ඉන්නේ යන බැක් එක මේ තියෙන්නේ ඕනේ කම්ෆර්ටබල් ගතියක් තියෙන බෑනේ මේකත් ලංකාවේ ඔව් ප්‍රයිස් එකත් අනුව ගොඩක් ලාභයි මේකත් ලංකාවේ ඇත්තම කිව්වොත් එහෙම හොඳම මේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච ගොඩක් විකිනෙච්ච වාහනයක් කියලා තමයි සලකන්න වෙන්නේ ඇත්තටම ෆ්‍රොන්ක්ස් එක එතකොට මේ අපි ඉස්සෙල්ලා බලමු මැග්නයිට් එක ඒ වගේ වාහන ගොඩක් විකිණුණා මෙතන තියෙන්නේ වයර්ලස් charging එකක් තියෙනවා USB port එකක් ලබා දීලා තියෙනවා GL කොහොමද ඉතින් ඔටෝන් මේ තමයි තියෙන්නේ ප්‍රෙස්ටීජ් ලුක් එකක් තියෙනවනේ මොන ඔව් ප්‍රයිස් එකට පුළුවන් දෙයක් කරලා තියෙනවා ප්‍රයිස් එකට උඩරින්ම සාධාරණේ කරලා තියෙනවා මේ මෙතන මේ වැනිටි මිරර් එකෙත් අපිට දීලා තියෙන ලයිට් එක ඒක හරි හොඳයි හොඳ දෙයක් ප්‍රයිස් එකට අතරම උඩරින්මට කරලා තියෙනවා මේක තමයි මේකේ හිඩන් ෆීචර්ස් ගොඩක් තියෙනවා මම ඇත්තට මේ තියෙන මේක මොකද්ද මේ කියන්නේ පැඩල් ෂිෆ්ට් නේ පැඩල් ෂිෆ්ට් උත් දීලා තියෙනවා ඒතර කඩාගෙන යන්න පුළුවන් රොස් ගා මේ ඒ ෆීලිං එක මේකේ උඩරින්ම ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා නැත්නම් මේ ෆීලිං එක තියෙනවා ලක්ෂ 105ත් 8ත් අතර මුදල කර කියන්නේ ඇත්තටම සාධාරණ ගාණක් මේ වගේ කියන හොඳ බෑඩ් නිව් 0 මයිලේජ් වාහනයකට හොඳම ගාණක් ඉතින් හොඳටම හොඳයි හැබැයි තියෙනවා අපේ බජට් ලොක් ඇල්ටෝ එක ඉන්දියන් ඇල්ටෝ එක ගත්ත පුළුවන් දැන් දැන් මේ විදිහට තමයි 2025 Suzuki Fronx එක තියෙන්නේ Suzuki Indian Alto එක. අපි දැන් ගොඩක් ප්‍රසිද්ධ ලංකාවේ ජපන් Alto එකනේ. ඒකත් බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 60 ගණන් වෙනවා. මේකේ ගාන මම ඔයගොල්ලන්ට අහලා කියන්න. මේකේ මැනුවල් ස්ටාර්ට් තියෙන්නේ. ඒකවල මේක ඔටෝ ගියර් තියෙන්නේ. මේක මැනුවල් මේ ස්ටාර්ට් ගන්න තියෙන්නේ. පුෂ් ස්ටාර්ට් නෙවෙයි. එතකොට මේ විදිහට අර බේසික් ඉන්ටීරියර් එකක් තමයි මේකේ තියෙන Indian Alto ගන්න.
මේක තමයි බජට් ලොක්ක. මං හිතන්නේ මම මේ මොරිෂෝගේ දැක්ක බජට්ම කාර් එක තමයි මේ ඉන්දියන් ඇල්ටෝ. ඒතොර ඔක්කොම ප්ලාස්ටික් තමයි. ඔව් මේක ඔක්කොම ප්ලාස්ටික්. මේ ඔක්කොම ප්ලාස්ටික්. ස්ටියරින් වීලේ 2D soft ගතියක් තියෙන උනට මේ අනික ඔක්කොම ප්ලාස්ටික්ම තමයි. ඔක්කොම ප්ලාස්ටික් තියෙන්නේ. මේ හෑන්ඩ් රෙස්ට් එකක් නැහැ, ආම් රෙස්ට් එකක් නැහැ. සීට් එක බෑ අවුලුත් නැහැ. සීට් එක බෑ සීට් එක පාත් නෑ අතරම අවුලකුත් නැහැ. ඒක කිසිම අවුලක් නැහැ. මේ ඉතින් තමයි තියෙන්නේ මේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. දැන් අපි මේක ස්ටාර්ට් කරන්න යන්නේ. කී ස්ටාර්ට් එක තමයි තියෙන්නේ. වව්. මේ විදිහට තමයි මේක ස්ටාර්ට් වෙන්නේ. ෆීල් එක එනවා දෙන්න. ෆීල් එක එනවා කෙලිම කී ස්ටාර්ට් එකේ අමුතු ෆීල් එකක් එනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ස්ටාර්ට් කරාට පස්සේ මේ වගේ අර මේ කියන්නේ බ්‍රෑන්ඩ් නිව්නේ කොහොමද තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් සුව දෙනවා. AC ගත්තොත් සුවදයි. උදේටම තියෙනවා. මෙතන අපිට මේ ෆීචර්ස් දාපන් තියෙනවා මේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට කනෙක්ට් වෙන මේ කෝල් ගන්න එකයි කෝල් කට් කරන එකයි ඒක කනෙක්ට් වෙනවා. ඒතර මෙතනින් අපිට මෝඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ස්ටියරින් වීල් එක අර වැගනාර්ගේ ස්ටියරින් වීල් එක දීලා තියෙනවා මං හිතන්නේ. ස්ටියරින් වීල් එක වැගනාර් ටයිප් එක තමයි තියෙන්නේ. ඒතකොට මෙතන මැද අපිට බලා ගන්න පුළුවන් AC කන්ට්‍රෝල්ස් ටික. දැන් නියුට්‍රල් එකේ තියෙන්නේ. ඔව් දැන් නියුට්‍රල් එකේ තියෙන්නේ හෑන්ඩ් එක ඇදලා තියෙන්නේ. මේ විදිහට අපේනේ මේ අර ඩ්‍රයිවර් ගේ පැත්තට ගත්තාම ඩ්‍රයිවර් ගේ පැත්තෙන් බලපුවහම මෙන්න මේ විදිහට අපේන්නේ. මේ විදිහට අපේන්නේ. මේ විදිහට සම්පූර්ණයෙන් පේන්නේ මේ කාර් එක. ඩ්‍රයිවර් ගේ පැත්තෙන් බලපුවහම AC හොඳට තියෙනවා. ඔව් AC එක අතරම හොඳට තියෙනවා. ඔව් කම්ප්‍රෙෂන් එක ගොඩක් හොඳයි. පිටිපස්සෙත් මේ විදිහට තියෙන්නේ හොඳ ඉඩක් තියෙනවා. ලෙගි රූම් එකත් හොඳට තියෙනවා නේ. ඔව්. මම මේ මරුටි මේ ඇල්ටෝ ආ උනේද? අවුටුටු තියෙනවා. මම ඇල්ටෝ කාර් එක විශේෂයෙන් පෙන්නන පිටිපස්සෙන් නැගලා මොකද කට්ටිය දැන් හිතයි මම මේ කොහොමද කියලා මම මේ කට්ටිය බලලා දැන් කොහොමද මේක මේ ෆිට වෙනවද කියලා දැන් මට නම් ඇත්තටම ෆිට වෙනවා. දැන් මම ඩ්‍රයිවර් කෙනෙක් වුණා. දැන් මට ඇත්තටම ගානට ෆිට වෙනවා. ලෙග් රූම් එකත් හොඳට තියෙනවා. ඔව් ෆිට වෙනවා. ඔයාලා කියලා 6 ගානනේ 6 නෑ 5යි 9ක් විතර. 5යි 9ක් විතර නේ. 5 9 කෙනෙකුට කම්ෆර්ටබල් යන්න පුළුවන් නේ. ඔව්. කම්ෆර්ටබල් යන්න පුළුවන් ඒක තමයි. 6ක එක්කෙනෙක්ට පුළුවන් නේ. 6ක එක්කෙනෙක්ට වගේ පුළුවන්. පිටිපස්සේ බැරි වෙන්නේ. පිටිපස්සේ මම නැගලා ඔයගලන්ට පෙන්නන්න කොහොමද ඔයගලන් දාලා අදහසක් ගන්න කොහොමද කියලා. මේ විදිහට තමයි තියෙන්නේ පිටිපස්සේ ලෙග් රූම් එක. හරි. කම්පැක්ට් ගතියක් දැනන පිටිපස්සට ආවම ඒ වුණාට අර හිතපු තරම් අවුලක් නෑ. ඔව්. සිරාටම අවුලක් නෑ. පරණ ඇල්ටෝ එකට වඩා පරණ ඇල්ටෝ එකට වඩා පර්ෆෙක්ට් ඈ. පරණ ඇල්ටෝ එකට වඩා ගොඩක් ඉඩ තියෙනවා පිටිපස්සේ. මම මේ ලෙග් රූම් එක ඔයාලට හොයන්නේ. ඔව්. ලෙග් රූම් එක මේ හොඳටම තියෙනවා. AC වෙන්ස් පිටිපස්සට නෑ. ඉතර කියන එක තමයි තියෙන්නේ කොහොමද බජට් ටෝගල් නේ. මේ පිටිපස්සේ ඩිග්ලියත් හොඳව තියෙන්නේ පිටිපස්සේ බලපුවා. මේ විදිහට තමයි තියෙන්නේ. මම මේ වාහනේ විශේෂ රිවිව් ගන්න හිතුවේ තමයි ගොඩක් අය ඉතින් හොයන බජට් පැත්ත හන්ද මම හිතුවා මේක වැඩියෙන් රිවිව් කරන්නම් කියලා පිටිපස්සේ සීට් එක තියලා එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඇත්තටම හොඳයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හිතුවට වඩා ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අර පරණල්ටෝ ගත්ත එක්ක සංසන්දනය කරද්දී මේකේ චුටි අප්ග්‍රේඩ් එකක් තියෙනවා මේ ඊටත් එක්ක. රෙග් රූම් එකේම ගොඩක් වැඩි කරලා තියෙනවා මේකේ චුට්ටක්. ඔව් එතනින් උත්තේ තියෙනවා. මේක ඇත්තට මේ අර කලින් බලුවට අතර ටික හොඳ කම්ෆර්ටබල් ගතියක් තියෙනවා. මේ කම්ෆර්ටබිලිටි ගොඩක් හොඳට තියෙනවා ඇත්තට. මෙන්න මේ විදිහට තියෙනවා හොඳ රේට් ගන්න පුළුවන්. මම බලපු සුසුකි වාහන වලින් හොඳ කම්ෆර්ටබල් වාහනක් තමයි මේ ජිමි කියලා කියන්නේ. ජිමි සුසුකි ජිමි කියලා කියන්නේ. ආව් හෑන්ඩ් බ්‍රේක් එක දිසෝ බලලා ඉවරයි. ලොක් එකක් තියෙනවා. ඕනේ. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. ඒතකොට පිටිපස්ස සයිඩ් ෂටර් ස්ටාර්ට් කරන්න මෙතන. මේ ස්විච් එකෙන් තමයි මේ ෂටර් පොඩි ටින්ට් එකක් වෙලා ඉන්නේ. ඔව් ටින්ට් එකක් වගේ. ඉතින් මේක අර ගොඩක් ඕෆ් රෝඩ් යනවා වගේ තමයි හදලා තින්නේ. මෙහෙම බලද්දි ලොකු ඕෆ් රෝඩ් ගතියක් තියෙනවා. මේ මැෂින් එකත් එක මෙහෙම ඇද්දි කඩාගෙන යන්න කියන්නේ ගාල පෙරලන් යනවා වගේ. එහෙම ඕෆ් රෝඩ් එක ගතියක් තමයි හදලා තින්නේ. හොඳට තියෙනවා මේ ආවුනේ අල්ලන් යන්න පුළුවන් නේ. අල්ලන් යන්න පුළුවන්. බෑග් එකක් තියෙනවා. එයා බෑග් එකක් තියෙනවා. කොම්පියුටර් එක තියෙනවා ලස්සනට නියමටම සුපිරියටම. මෙතන විතරයි එයා බෑග් එකක් තියෙන ඩ්‍රයිවර් නෑ. ඩ්‍රයිවර් නැද්ද? නෑ ඩ්‍රයිවර් තියෙනවා. ඩ්‍රයිවර්යි පැසෙන්ජර්යි තියෙන්නේ. එයා දෙකයි. මේකේ වැනිටි මීටර් එකේ ලයිට් එකක් නැහැ. ඒකේ ෂූට් අඩුපාඩුවක් කියලා කියන්න පුළුවන්. ලොකුවට තියෙන දැනෙන්නේ අඩුපාඩු නන්නේ. ඔව් ඔෆ් රෝඩ් එකක්. ඔව් ඔෆ් රෝඩ් එකක්දී මේකප් දාලා නැහැ නේ ඉතින් කවුරුත් ඉතින් මේ මේකප් එක හොටෙල් එකක ඉතින් දාලා තමයි යන්නේ. ඒතොර මේ කොණ්ඩේ පීරලා මම නම් පර්සනලි ඔගෙන් බලන්න කොණ්ඩේ විතරයි. කොණ්ඩේ බලන්න ලයිට් ඕනේ නැහැ. නිකන් පීරගෙන වන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. හරිම හොඳ කම්ෆර්ටබල් லுක් එකක් තියෙනවා. එහෙනම් අපි යන් ඊළඟ වාහන ටික බලමු. ඇවිල්ලා ඩොන්ෆැන් බොක්ස් මේක ඇවිල්ලා ඩොන්ෆැන් බොක්ස් මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන බජට් හරි ඕනේ අපිට ස්ටාර්ට් කරන්න හරි. අපිට ස්ටාර්ට් කරන්න බ්‍රේක් එක පොබන් තියෙනවා. ඔව්
මේ විදිහට තමයි තියෙන්නේ මේ ඩොන්ෆයින් බොක්ස් එක. මේක තමයි ලංකාවට ආපු තවත් එක් බජට් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. ඒකෝර මෙතන අපි ගත්තට පස්සේ මේ විදිහට තියෙන ස්ටේජින් වගේ අධ්‍යයන තියෙනවා. මේ ආයි ට්‍රේ ගන්න තියෙන්නේ. මම දැක්කෙත් අද. ඒ වෙනම දවරේ. ඔව්. ට්‍රේ ගන්නේ. මේක AC කොන් ගන්න කොහෙන්ද දන්නේ නේ අපි එක හොයන්න. මෙතනින් වෙන්නද? කෙලිම මේ ඔටෝ ස්වින් එකේ තියෙන. මේක තමයි මේ ඩොන්ෆෙන් බොක්ස් එකේ තියෙන තත්ත්වය. පිටිපස්ස උනත් ලොකු ඉඩක් තියෙනවා. පොත මේ ස්පේෂියස් ගතියක් තියෙනවා. leather seats නේ. leather seats නේ. හැබැයි ගෙවන ගන්න රටන මේක අපි ගාන අහමු කොයිද කියලා. මෙතන අපිට වයර්ලස් චාර්ජර් එක ගන්නට එක ෆෝන් එකක්. තිබ්බොත් ඒ වයර්ලස් චාර්ජර් මගේ නෑනේ. නෑ නේ අපි මේක නෑනේ. ඒක මේ ඒතකොට මේ පිටිපස්සේ බලන්න මේ හොද ඉඩක් තියෙනවා. හොද මිඩක් තියෙන පිටිපස්සේ. ඕ නේ. ඒතර මිඩ තියෙනවා. මං හිතුවේම නැහැ මිඩක් ගන්න මේ වගේ ගානක්. ඊට පස්සේ ලයිට් එකක් තියෙනවා මේ ට්‍රේ එකේ. මෙතන දොරේ. ඔව්නේ. දොරේ ලයිට් එකක් තියෙනවා. මේ දිගටම යනවා ඒ ලයිට් එක. ඔව්. ඒතකොට මේ ඩ්‍රයිවර්ට ෆීල් වෙන්න තියෙන්නේ මෙන්න මේ විදිහට නේ. මේ විදිහට තමයි තියෙන්නේ ඩ්‍රයිවර්ට ෆීලිං එක මේ ඩොන්ෆෙන් බොක්ස් එකේ. මේකේ තමයි තියෙන්නේ හරිම ස්පේෂියස් ගතියක් තියෙනවා. ඉඳ ගත්තට පස්සේ මේ තමන්ගේ චාරිකාව වෙන් කරගන්න ඩොන්ෆෙන් බොක්ස් එකක් ගන්න. ගණන් අඩු බජට් කපල් එක EV. ඉතාලම හොඳ එක. ඔව්. BMW කැරෙන්න ඊට පස්සේ මම හිතන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි EV එකක් තමයි මේ ඩොන්ෆෙන් බොක්ස් කියන්නේ. ඔව්. අපිට අරහෙත් තියෙනවා තව ඩොන්ෆෙන් බ්‍රෑන්ඩ්ස්. අපි එනම් මේක බලලා අපි ඒවත් එක බලන්න. යා. දැන් අපි මේක පවර් ඔෆ් කරේ මේ මෙතනින් පල්ලෙහාට දාලා පවර් ඔෆ් කියලා බටන් එකක් තිබ්බා. ෆෝන් එක ඔෆ් කරනවා වගේ තමයි මේක මොකද ඉලෙක්ට්‍රික් ඔක්කොම හොම ඇති. කොහොම ඇතිනේ? ඔය ඉලෙක්ට්‍රික් ඔක්කොම එහෙම. ඉනිමගක් නැංගා වගේ. මේක ගන්න. අයින්. ඕ කෙලිමුණේ සැඩ් එකක් දාන්න බාස්ස නගිනවා වගේ වැඩක් මෙතන වෙන්නේ මට දැන්. එහෙම ස්ටාර්ට් කරා මේකත් ස්ටාර්ට් කරනවා. ඕනේ. මේ සීට් එක වැක්කු මේ මං ඉස්සෙදි ඌස් ගා. වව්. තනිකර මේ ඇතෙක් පිට ඉන්නවා වගේ වැඩක් තියෙනවා. බෙඩ් එකක් තියෙන. කර්ටන් එක තියෙනවා. මේ ජීර කුඩින් දාලා තියෙන්නේ. මෙදී ඒක පී විතරක් තියෙන්නේ. ඔටෝ ජිය මං ගා. ඔටෝ නේ එහෙනම් අවුල නැහැ මැනුවල් එකේ තියෙන්නේ මේ. නියුට්‍රල් එකේ. ඔව්. අවුල නැති සාර්ථකයි. මේ විදිහට තමයි ස්ටාර්ට් වෙන්නේ. මෙතන උඩ තියෙන ස්ටෝරේජ්. AC එක ඇවිල්ලා ඔන් කරනවා. මේ විදිහට තමයි තියෙන්නේ. මේ ලස්සන්ට උරහයිය වහගන්න. මේ විදිහට තියෙන ලස්සන්ට මේ මෙතන ඩ්‍රයිවර් පැත්තේ ඉඳන් ගත්තොත් මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන ලස්සන්ට මේ ඔක්කොම පැනල් එක තියෙනවා. මේ විදිහට ඩිජිටල් ඩිස්ප්ලේ එකක් මේකෙන් ඔන් වුණා. මෙතන ලව් බොක්ස් මොකද දෙන්නේ උඩින් ඔක්කොම එන්නේ නේ. ලව් බොක්ස් එකක් වන්නේ උඩ තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඒතකොට පිටිපස්සා මේක ඇදක් නේ නිදාගෙන යනකොට. ඩයි කර්ටන් එකයි. ඇදයි කර්ටන් එකයි ඩ්‍රයිවර්ට අපි අර වීඩියෝස් බලන්න. ඩ්‍රයිවර්ට අපි අර මේ මොකද තිබොත් එහෙම ඉඳගෙන යන්න පුළුවන් එකක් තියෙනවා. ඔව් ෆෝන් හෝල්ඩර් එකක් තියෙනවා. මේ ඒතකොට මේ ඒ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ මේ ඔක්කොම සම්පූර්ණ ඒරියා එකම මේ විදිහට තමයි තියෙන්නේ. දොර වුණත් දොර වහන්නත් වෙනම පවර් එකක් ඕනේ. ජිම් යන්න වෙනවා මේ දොර වහන්න. නැත්තම් බෑ. මසල් තියෙන්න ඕනේ චුට්ටක් හරි. කිලෝ 40ක ඩම්බෙල් එකක්වත් උස්සන්න ඕනේ. මේ විදිහට අපිට නංගර පස්සේ මේකේ දොර වහගත්තට පස්සේ සීට් එක ඔටෝ ඇජස් වෙනවා. සන්රූෆ් එකක් තියෙනවා. සන්රූෆ් එකක් තියෙනවා. මේ විදිහට ලස්සන මේ ඩිසයින් එකක් දාලා තියෙනවා මේකේ ලයිට්. මේක මං දැක්කා අපේ අර ඔටෝ විෂන් එකේ සීසන් නාලිකාවේ තියෙනවා මේ ඩිසයින් එක දැම්මේ කස්ටමර්ස්ලාගේ ඉල්ලීමට අනුවලු. ඒක ලස්සනයි කියලා රටවල් නේ මේ තියෙන්නේ. ඔව් නේ. ඔය එහෙම එකක් තමයි ඉල්ලීමකට තමයි මේ ඩිසයින් එක එතන දාලා තියෙන්නේ. ඉතින් ලෝගෝ එක පේනවා. ඔව් මෙතන ලෝගෝ එක දාලා තියෙනවා. ඉතින් මේක මේ පෙට්‍රල් නැගිලා අපි ස්ටාර්ට් කරන්න බෑ එකන්ද. මේක තමයි තියෙන්නේ මේ ඉන්ටීරියර් එක. මෙතන තමයි මේ ගියර් එක තියෙන්නේ. මේක අර ක්‍රිස්ටල් විදිහට ලස්සනට මේකත් මම දැන් කස්ටමර්ස්ලා කියපු අයිඩියා එකකින් තමයි මේක හදලා තියෙන්නේ කියලා මට ආරංචි. මේකත් මේ ටොක් 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 ගාලා තියෙන්නේ. රිමෝට් සිලෙක්ට් කරන්න පුළුවන් මේකේ. ලස්සන එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකක් කියනවා මේකේ මේ ලොකු ඩිස්ප්ලේ එකක් එක්ක මේක ඉතන තියෙන්නේ. ඒක අපිට මේ විදිහට අපිට කන්නඩි කම් වෙනවා. ඒකෙත් අපිට ලයිට් එකක් තියෙනවා. ඔව්. අන්න ඒ වගේ. මෙන්න මේ තමයි ඩ්‍රයිවර්ත් එක්ක ඉන්න තැන මේ. ස්ක්‍රීන් එකක් තියෙනවා නේ. ඔබ බලපු ලොකුම ස්ක්‍රීන් එක. ඔව්. අපි මේ වාහන වලින් දැක්ක ලොකුම ස්ක්‍රීන් එක තමයි මේකේ තියෙන්නේ. මේක වල Jetua T2 නේ? ඔව්. Jetua T2 ෆේමස් වෙහිකල් එකක්ද? ෆේමස්ම වෙහිකල් එක ලංකාවේ. මේ පැත්තේ මේ ලොකු ඉඩක් තියෙන පිටිපස්සේ මේ ඇම්බියන් ලයිට් එකක් යනවා පිටිපස්සේ දොරෙත් එක්ක
මේ ලයිට් එක මෙහෙම ඊට ගියාට පස්සේ මේ දොරත් එක මෙහෙම යනවා. මේවා මෙතනත් එහෙම මේ දොරත් එක එහෙම යනවා පිටිපස්සට මේ කන්ටිනියු වෙනවා. ඇම්බියන් ලයිට් එක. ඒ විදිහට තමයි තියෙන්නේ. අපි බයික් පැත්ත චුට්ටක් ඩිස්කවර් කරලා යමු. එහෙනම් අපි දැන් අද බලලා ඉවරයි මේ කැන්ඩි මෝටර් ෂෝ එක ඔක්කොම. දැන් මෙතනින් අපි මෝටර් ෂෝ එක බලලා ඉවරයි. උදේ ආවේ. දැන් අපි ටෙස්ට් එක ගිහලා ඔයගලන්ට ලොකු එක්ස්පීරියන්ස් එකක් ලබා දුන්නා මේ මෝටර් ෂෝ එක ගැන. එහෙනම් අපි දැන් මෙතනින් මගේ බ්ලොග් එක අවසන් කරන්න යන්නේ. හැමෝටම සුබ දවසක්. මේ වගේ කාර් ගැන මම හිතනවා ඔයගලන්ට යම් කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඩිස්කවුන්ට් උත් දාලා තියෙනවා. එක්තරා බ්‍රෑන්ඩ් එක මම මෙන්ෂන් කරලා තියෙන්නේ කීක බලන්න. එහෙනම් අපි දැන්ට සමු කරනවා නැවත සුප්‍රීම සුපිරෝග්ගේ නැවත හමු වෙනවා. ජය